වත්මන් ආණ්ඩුව කුමක් සිදු කළද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ගමන එනම් ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් පත් කරගන්නා ගමන නතර නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා සිටී. ඒ අනුව ලෝකයේ තිබෙන බලවත්ම බලවේගය වන්නේ ජනතා බලවේගය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවකට බය නොමැති බවයි ජනහමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ. අද වන විට රටේ සියලු දෙනා කතා බහ කරන්නේ මීළඟට නායකත්වයට පත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වන බවත් එම නිසා ආණ්ඩුව බියට පත්වීම හේතුවෙන් උසාවි පෙන්වා ඔහු බියට පත් කිරීමට සූදානම් වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කර සිටින්නේ. ඒ අනුව නඩු දමා හෝ දේශපාලන මර්ධනවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිය නොවන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටී.